නිමයි දැක්කද මේ තමයි මේ තව්තිසා දිව්‍ය ලෝකය. මේ තව්තිසා දිව්‍ය ලෝකෙට මේ ඉර පායගෙන එනවා. පේනව නේද? රැවටෙන්න එපා. හඳ නෙමෙයි හොඳේ. ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. ඇඟිල්ල දිහා බලන්න නැතුව හඳ දිහා බලනයි කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ ඉර දිහා බලනවා. මේ මම ඇඟිල්ල පෙන්නන්නේ නැහැ. කැමරාවෙන් පෙන්නන්නේ. ඉර දිහා බලනද? පල්ලෙහා තියෙන මේ තව්තිසා දිව්‍ය ලෝකෙද? මේ තව්තිසා දිව්‍ය ලෝකෙ තමයි මේ දිව්‍යෝරි 33 කෝටියක් දෙවියන් වහන්සේලාගේ කොටසක් වැඩිට ඉන්නේ. අන්න ඒ අය තමයි 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ. දීලා රටකට ගන්න බැලුවා බැරුණා කාලකන්ණි. එවුන් හිටියා පායින්නේ යක්කු නැගිටලා ආවා. බලන්නකො මේ තව්තිසාව කියන්නේ මෙන්න මේකට තමයි. තාම දෙවියෝ නැගිටලා නැහැ. ඊර පායගෙන එනවා. මම එන තව ටික පෙන්නන්නම්කෝ තවත් දිවි ලෝකෙක හරි. මේ අපි දැන් ඉන්නේ ඉන්දියාවේ අහස තමයි මේ. ඉන්දියාවේ අහස උඩ හිමාලයට තව ටිකක් දුර යන්න ඕනේ. මේ පෙන්වන්න බෑ මේ මගේ ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැහැ. ලයිට් එකේ ඉන්නේ ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැහැ. මේකේ තියෙන ලෙඩක් තමයි ඒක. ස්ක්‍රීන් එකේ ඉන්දියා කියලා වැටෙනවා විතරයි ස්ක්‍රීන් එක වැඩ කරන්නේ. මේ අන්න දැන් මට වැඩක් නැහැ බොරුවට මේ වැඩ කරන්නේ නැහැ. කොච්චර මොනවා වුණත් වැඩ කරන්නේ නැහැ. පස්සම පෙන්නන්නම්කෝ මොකද මම දැන් ස්ටුඩ් කියන එකට ගියා. අනගාලෙවිල්ල හරි ගස්ලා දෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ බලන්නකෝ මේ දිව්‍ය ලෝකෙ දිහා හොඳයි. මම හිතන්නේ මේ දිව්‍ය ලෝකේ තියෙන මේ ඉඩම් වල කොටස් වෙන් කරගත්තේ තමයි අර තනින් තන නිකම් මේ සුදු පාට උඩට ඇවිල්ලා ඉලිප්පිලා තියෙන්නේ. අන්නේ මම හිතන්නේ අර පොඩක් ගන්න කැලෑවකුත් තියෙනවා. ඒකම හිතන්නේ කවුද එකේ කපලා කපලා වන්දිච්ච වන්න වෙලා තියෙනවා. මේ සාමාජිකට විස්තරයක් හරියට ආවේ නැහැ. අර ඉතිහා පැතුණු ගන්න කැලෑවක් තියෙන එකක් කපලා. ඔය මායින් කරගත්ත ඊටන් තමයි තියෙන්නේ. මේ දැන් කපු කුලුම් වල තියෙන්නේ. කුලුම් කපු කුලුම් වල තියෙන්නේ. බලාගන්න නේද? එහෙනම් දැන් ටොප් කරන 13 පෙන්නනවා. මොකද බැටරි වැස්සෙන් පස්සේ අනිත් දිවි ලෝකෙට යනකොට charge කරන්න ගන්න තැනක් නැහැ. මේ හඳ නෙමෙයි බලන්න හොඳේ. ඉර හොඳේ. ඉතින් කවුරු හරි කියයි දැන් මේක මේ හඳ කියලා කියයි. හඳ නෙමෙයි හොඳේ ඉර. ඉර පායගෙන යනවා ඉමිදි උදාසන. බලන්න සමහර කියන බලාකුළුලින් ඉර වැහිලා කියලා මොන බලාකුළුට ඉර වැහිලා